මම මේ අද උදේ පොඩි උත්සවයකට ගිහිල්ලා එනකොට පොඩි ළමයි කීප දෙනෙක් හිටියා. ඒ ළමයි ඉතින් මගේ පාර හරහා යාර මෙහාට යනවා. මම පොඩි එක්කෙනෙක්ව අල්ලන්නත් හදලා ආයෙ ගත්ත අහකට අත හේතුව ඕකේ ෆොටෝ එකක් ගත්තොත් ළමයි දේශපාලනික වාසියට තමයි වඩාගත්තේ කියලා JVP එක මේ රටේ මතයක් හැදුවා. මහින්ද මහත්තයා ළමයෙක් වඩාගත්තොත් ආන් ඡන්දේ බලාගෙන ළමයි වඩා ගන්නවා කියලා කවුද මේ රටේ මතවාදය නිර්මාණය කළේ? සජිත් ප්‍රේමදාස ළමයෙක් ගාවට ගිහිල්ලා මොනවා හරි දෙයක් ඇහුවොත්, ළමයෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, ළමයෙක් එක කතා කළොත්, ළමයෙක්ව වඩා ගත්තොත් ආන් හැදුවා මෙන්න දේශපාලන වාසියට ළමයින්ව භාවිතා කරනවා කියලා. ඒ විදිහට මතවාදය හදපු අංගකුමාර ජනාධිපතිවරයා වුණාම තමන් හැදුව එකක්වත් මතක නැහැ. මන් දැක්කා ඊයේ මඩ කලපුවේ රැස්වීමක ළමයි 100 ගාණක් රැස්වීම. සමන්තුරේනේ සමන්තුරේ රැස්වීම. ළමයි 100 ගාණක්. ඔබ හිතන්ද අපේ රැස්වීමක ඉස්සරහා ළමයි 100 ගාණක් හිටියොත් එහෙම JVP එක මොන වගේ දෙයක් කරයිද? එහෙනම් ප්‍රවෘත්ති පිට ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති පිට ප්‍රවෘත්ති. මම ඔය ළමයෙක් වඩාගත් එකක් එහෙම දැම්මනම් එහෙනම් ඉතින් JVP කාරයෝ නටන්නේ උඩ පැන පැන නටන්නේ. කරණංග ගහ නටන්නේ. මම ඕන්නේ මහින්ද රාජපක්ෂ හරි කවුරු හරි කෙනෙක් අන්න එහෙම තමයි මිනිස්සුන්ගේ ඔළුව වලට වෛරය විස බීජ දැම්මේ. ඒ වෛරයේ විස බීජ වලින් තමයි දිනුවේ. දිනුවට පස්සේ මම දැක්ක අර තෙරපෙන ළමයෙක්ව වඩාගෙනත් අරගන්නවා. දැක්කම ආස හිතෙනවා. ඉතින් ඒ වෙලාවේ කවුරු හරි තෙරපෙනවා දැක්කාම වැඩිහිටියෙක්ට ජනාධිපතිතුමා වඩා ගන්න එක වරදක් නැහැනේ. ඕක වෙන කෙනෙක් කළොත් එහෙනම් මේ රටේ එයාගේ දේශපාලනේ ඉවරම කරන තැනට මඩ පිට මඩ ටොන් පිටින් වදින්නේ. රැස්වීමේ ළමයි කෑ ගහනවා. මම බලාගෙන. ජනාධිපතිතුමා දැක්කම කෑ ගහනවා. වරදකුත් නැහැ. ජනාධිපතිතුමා දැක්කහම පොඩි අය කෑ ගහන එක හරිනේ. එයාලට හරියණ්ඩයි අනිත් පක්ෂ වලට වරදින්නයි හේතුව මොකක්ද? එයාලට හරියණ්ඩයි වරදින්නයි. ඇත්තටම අපි කියන්නේ මේ මම කියන්නේ බොරු. ළමයි ටික ප්ලෑන් කරලා ගෙනල්ලා වාඩි කළා නෙමෙයි. සමහර විට ඒ ප්‍රදේශයේ ළමයි ආසාවෙන් එන්න ඇති. ප්‍රශ්නය තියෙන්නේ වෙන පක්ෂයකට ආවොත් ඇතිවන තත්වයයි මෙයාලගේ තත්වයයි අතර තියෙන බොරුව. මම නැවත කියනවා මේ තරම් බොරු කන්දරාවක් සැලසුම් රාගතව කියලා මේ තරම් වෛරී ප්‍රකාශ විශාල ප්‍රමාණයක් සැලසුම් සහගතව කියලා බලය ලබාගත් එකම ආණ්ඩුව මේක.